හොඳයි හැමෝටම ආයුබෝවන්. මේ වීඩියෝ එක බලන්න එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වෙමින් ඉන්න ගුරු මහත්මී. පාසල් පරිපාලනයට සම්බන්ධ සිද්ධි අධ්‍යයන ප්‍රශ්න පත්‍රයට අදාළව තමයි අද මේ වීඩියෝ එක අපි කරන්නේ. මුලින්ම අපි කතා කරන්න හිතුවා 54 2023 චක්‍රලේඛය. මොකද මේක තමයි පාසලේ ප්‍රධානතම චක්‍රලේඛය. මේකට අනුව තමයි පාසලේ කළමනාකරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ චක්‍රලේඛය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තිබිය යුතුයි. පාසල කියන්නේ ගොඩනැගිලි සමූහයක්ම නෙවෙයි. එය සජීවී ආයතනයක්. මේ චක්‍රලේඛයේ අරමුණ වෙන්නේ පාසල් පාදක කළමනාකරණය පාසල තුල ශක්තිමත් කිරීම. විදුහල්පතිවරයා තනිව තීරණ ගන්නා යුගය අවසන්. ගුරුවරු දෙමව්පියන් ආදිසිසුන් සහ සමස්ත පාසල් ප්‍රජාවම එක්ව විනිවිදභාවකින් යුතුව සහ වගවීමකින් යුතුව තීරණ ගන්නා සහභාගීත්ව කළමනාකරණ රටාවකට දැන් අපි අවතීර්ණ වී සිටිනවා. දත්ත සහ තොරතුරු මත පදනම් වූ තාර්කික තීරණ ගැනීම, සම්පත් ඵලදායී ලෙස පරිහරණය කිරීම, පාසලේ සෑම රුපියලකටම වග කියන පාරදෘශ්‍ය පරිසරයක් ගොඩ නැගීම මෙහි ප්‍රධානතම අරමුණයි. සිද්ධි අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේදී පාසල් සංවර්ධන සමිතිය සහ විධායක කමිටුව හරහා මේ සහභාගීත්ව ප්‍රවේශය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දැන ගැනීම ඉතාම වැදගත්. ඔබ මේ දිනවල සූදානම් වෙන්නේ විභාගය පාස් කර ගැනීමට පමණක් නෙවෙයි. වසර ගණනාවක වෘත්තීය ජීවිතයේ තවත් එක් පියවරක් පා තබන්න තමයි ඔබ මේ සූදානම් වෙන්නේ. දහස් ගණන් දරුවන්ගේ අනාගතය හැඩ කරන, දහස් ගණන් දරුවන්ගේ අනාගතය හැඩ ගන්වන විදුහල්පතිවරයෙකු විදුහල්පති නියක ලෙස සේවය කරන්නයි. මෙය චක්‍රලේඛයක් පමණක් නෙවෙයි. ඔබේ නායකත්වය ආරම්භ කරන අත්පොතක්. මේ විභාගය කටපාඩම් කළ යුතු විභාගයක් නෙවෙයි. මෙය නීතිමය රවුමක සිටීමෙන් ප්‍රායෝගික ප්‍රශ්නවලට විධායක මට්ටමේ විසඳුම් සෙවීමේ ඔබේ හැකියාව මැන බලන ප්‍රශ්න පත්‍රයක්. හරි, එහෙනම් පටන් ගමු. මේ චක්‍රලේඛයේ විශේෂ වෙන්නේ ඇයි? මොකද මේන් බලාපොරොත්තු වෙනවා විශේෂ දේවල් 3ක්. පළවෙනි එක පාසල් මට්ටමින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම. මූල්‍ය පාරදෘශ්‍යභාවය උපරිම කිරීම. සහභාගීත්ව සැලසුම්කරණය ශක්තිමත් කිරීම. ඇත්තටම විදුහල්පතිවරයෙකු කියන්නේ කවුද? පාසලේ භෞතික හා මානව සම්පත්වල භාරකරු. ඔබට පාසලේ සෑම රුපියලක්ම, සෑම දරුවෙක්ම, සෑම ගුරුවරයෙක්ම භාර වෙනවා. එක මහත් වගකීමක්. බලන්න ස්ක්‍රීන් එක දිහා මේකේ අපි සංසන්දනය කරලා තියෙනවා පරණ ක්‍රමය සහ නව ක්‍රමය. මේ පාසල් පාදක කළමනාකරණ කියන සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නේ 2008. එතැන් සිට මේ දක්වා අපේ රටේ පාසල් පාදක කළමනාකරණය ශක්තිමත් කරන්න විවිධ චක්‍රලේඛ නිකුත් වුණා. ඉතින් ආසන්නම චක්‍රලේඛය තමයි දැනට පාසල් තුල ක්‍රියාත්මක වන චක්‍රලේඛය 54 2023 කියන චක්‍රලේඛය. මේ චක්‍රලේඛය මගින් මොකද්ද සිද්ධ වෙන්නේ? ගුරුවරුන් දෙමව්පියන් ආදිසිසුන් සහ පාසල් ප්‍රජාව එකතු වෙලා විනිවිදභාවකින් සහ වගකීමකින් යුතුව තීරණ ගන්නවා. මේක තමයි අලුත් පරිපාලන දර්ශනය. විදුහල්පතිවරයා තනිව තීරණ ගන්න යුගය දැන් අවසන්. අපි පුංචි කාලේ අපිට මතකයි පාසල් තුල සියලු තීරණ ගත්තේ විදුහල්පති. විදුහල්පතිට හිතුණ දේ තමයි පාසල තුල ක්‍රියාත්මක කළේ. නමුත් දැන් එහෙම බෑ. මෙන්න මේ පාසල් පාදක කළමනාකරණය තුල විදුහල්පති, ගුරු මණ්ඩලය, එවැගේම දෙමව්පියන්, ආදිසිසුන් සහ පාසල් ප්‍රජාව මේ සියලු දෙනා එක්ව තමයි පාසලේ සිදුවන දේවල් පිළිබඳව තීරණ ගන්න. දත්ත මත පදනම් වූ තාර්කික තීරණ, සම්පත් ඵලදායී ලෙස පරිහරණය, විනිවිදභාවය සහ වගවීම, පාරිදෘශ්‍ය මූල්‍ය පද්ධතිය. පාසල සෑම රුපියලකටම වගේ කියන ව්‍යුහයක්. මේ ස්ක්‍රීන් එකේ තියෙන ඉලක්ක පහම ඉතාම වැදගත්. මේ ටික අනිවාර්යයෙන්ම ඔයාලා නෝට් කරගන්න. විශේෂයෙන්ම සිද්ධි අධ්‍යයන ප්‍රශ්නවලදී ඔබ පාසල් සංවර්ධන සමිතිය හා විධායක කමිටුව හරහා මේ සහභාගීත්ව ප්‍රවේශ ක්‍රමයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව දැනගත යුතුයි. මතක තබා ගන්න දත්ත සහ තොරතුරු මත පදනම් වූ තාර්කික තීරණ. එහෙම නැතුව මට හිතුණා කියලා නෙවෙයි. අපි මේ චක්‍රලේඛයේ ඇතුළට යන්න කලින් මේ විදුහල්පති විභාගයට අපි ලබා දෙන වීඩියෝ පාඩම් ගැන පොඩ්ඩක් කතා කරමු. විශේෂයෙන් ඔබට කියන්න ඕනේ මේ විදිහට අපි වීඩියෝ පාඩම් හදන්න හිතුවේ විශේෂ හේතු කිහිපයක් තියෙන නිසා. පළවෙනි එක තමයි ලයිව් සෙෂන් එකක් කරනවට වඩා ඉතා පැහැදිලිව පිළිවෙලට ඔබට මේ කරුණු, මේ දැනුම ලබා දීමට හැකියාවක් තියෙනවා වීඩියෝ හරහා.
සාමාන්‍යයෙන් ලයිව් සෙෂන් පැය 4ක කරන දේ අපිට පැයක වීඩියෝ එකකින් ඔබට මේ විදිහට ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා කාලය කියන දේ අපි හැමෝටම වැදගත්. විශේෂයෙන් ගුරුවරු වන ඔබට තාම වැදගත් මේ කාලය කියන දේ. ඒ නිසා අපි පැය 4ක් මොකටද ගත කරන්නේ? ඒ දේ අපිට පැයෙන් කරන්න පුළුවන් නම්. ඒ වගේම අපි දන්නවා ලයිව් සෙෂන් කරද්දී තාක්ෂණික ගැටලු ගොඩක් එනවා. එහෙම වුණාම අපි දන්නවා රෙකෝඩින් දෙනවා කියලා කියනවනේ. රෙකෝඩින් දුන්නත් ඒ වගේත් ගැටලු තියෙනවා. සමහර වෙලාවට රෙකෝඩින් එක අපිට අවශ්‍ය දෙයක් හොයාගන්න මුළු රෙකෝඩින් එකම අපිට බලන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා තමයි මේ වීඩියෝ පාඩම් මාලාවක් කරන්න හිතුවේ. නමුත් ලයිව් සෙෂන් වලට වඩා යම් අවාසි කීපයක් තියෙන්න පුළුවන්. අන්න ඒ දේ මඟහරවන්න අපි විභාගයේ ලං කරලා අධ්‍යක්ෂ සහිත විදුහල්පතිවරු සහ අධ්‍යාපන පරිපාලන ශාස්ත්‍රයේ නිලධාරීන් සම්බන්ධ කරමින් විභාග ඉලක්ක කරලා ලයිව් සෙෂන් කීපයක් අපි පවත්වන්න අදහස් කරනවා. අපි දන්නවා ඉදිරියේදී අධ්‍යාපන පරිපාලන විභාගයත් ගැසට් කිරීමට නියමිතයි. ඒ නිසා මේ විභාගයට සූදානම් වෙන අයට අධ්‍යාපන පරිපාලන විභාගයටත් සූදානම් වෙන්න පුළුවන්. මොකද මේ විෂයන් ගොඩක් වෙලාවට සමානයි. ඒ නිසා මේ විභාගයට සූදානම් වෙලා ඒකමම උලන්න පුළුවන් අධ්‍යාපන පරිපාලන විභාගයටත් ඉල්ලුම් කරලා ඒකට සූදානම් වෙන්න. ඒ වගේම ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ පාඩම් මාලාවට මුලින්ම එකතු වෙන 100 දෙනාට විශේෂ ගාස්තු අඩු කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ ඉක්මන් වෙන තරමට ඔබට chance එකක් තියෙනවා. හැම සතියකම විෂයකට එක වීඩියෝ එකක බැගින් වීඩියෝ 3ක් ලබා දෙනවා. ඒ වගේම මේ වීඩියෝ සමග අදාළ නිබන්ධන ප්‍රශ්න පත්‍ර සහ වැඩිදුර කියවීම සඳහා අදාළ සටහන් PDF අපි ලබා දෙනවා. විභාගයේදී බය නැතුව ලියන්න නම් අපි විභාගයේ සිලබස් එකට එහා ගිය දැනුමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම සිද්ධි අධ්‍යයන වගේ ගැටලු කරද්දී සමහර විට අපි දන්නවා. ඒකට උත්තරේ දන්නවා ලියන්න. හැබැයි අපි බයයි අපි නොදන්න දේවල් තව මේකට සම්බන්ධද කියලා. ඒ නිසා අදාළ කොටසට වඩා වැඩි අවකාශයක් අපි කවර් කරන්න ඕන. ඒතර අපිට බය නැතුව විභාගයේදී මෙන්න මේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. ඒකනත් විශේෂයෙන් කියන්න ඕනේ. ඒ නිසා අපි අමතර කියුම් ද්‍රව්‍ය වලට ලබා දෙනවා. අපි මේ කතා කරන දැනුම් පද්ධතියට අදාළව වැඩිපුර අධ්‍යයනය කිරීම සඳහා කියවීම් ද්‍රව්‍ය PDF විදිහට අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. මාස 3ක කාලයක් සඳහා මේ පාඨමාලාව අපි සිදු කරනවා. මේ වීඩියෝ එක තමයි පාසල් පරිපාලන සම්බන්ධ සිද්ධි අධ්‍යයනයට අදාළ පළවෙනි වීඩියෝ එක. මේ පාඨමාලාවට එකතු වෙන්න බලාපොරොත්තු වෙන සිටින සියලුම ගුරු භවතුන් සඳහා සාම්පල් වීඩියෝ එකක් විදිහට මේ වීඩියෝ පාඩම් මාලාවට එකතු වෙන්න බලාපොරොත්තු වෙන සිටින ගුරු මහත්ම මහත්මීන්ට ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට ලබා දෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් අපේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙනවද නැද්ද කියන දේ පිළිබඳව. ඒ වගේම විශේෂ දෙයක් අපි සිද්ධ කරනවා. ඒ තමයි අපේ මේ පාඨමාලාවට එකතු වෙන අය එකතු කරලා WhatsApp සමූහයක් හදන. මෙන්න මේ WhatsApp සමූහය තුල ඒ ගුරුවරුන්ට පුළුවන් මේ විභාගයට සූදානම් වෙද්දී එන ගැටලු මේ WhatsApp සමූහයට එකතු කරලා ඒවට පිළිතුරු ලබා ගන්න. ඒකට මේ විදිහට ගැටලු අපි මේ WhatsApp තුල සාකච්ඡා කරද්දී හැමෝටම ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් ඒ හරහත්. මේ විදිහට කළොත් හොඳයි කියලා අපි තීරණය කරපු ක්‍රමයකට තමයි මේ වීඩියෝ පාඩම් මාලාව අපි මේ සංවිධානය කරලා තියෙන්නේ. මේ විදිහට කරොත් හොඳයි කියලා අපිට යෝජනාව ඒ බහුතර කැමැත්ත මත වෙනස් කිරීමේ තව දේවල් එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපේ ගමන විදුහල්පති විභාගයෙන් ලංකාවේ ඉහළම ලකුණු ගන්න ගුරු භවතුන් අපේ පන්තියෙන් බිහි කිරීම. ඒ තුළින් අනාගත දියුණු ලෝකයට ගැලපෙන විදුහල්පතිවරු බිහි වේවි. පාසල් පාදක කළමනාකරණ ගැන කතා කරද්දී මේක ලංකාවෙන් ආරම්භ වෙච්ච දෙයක් නෙවෙයි. දියුණු අධ්‍යාපනයක් සහිත රටවල ක්‍රියාත්මක වෙන්නේ පාසල් පාදක කළමනාකරණ ක්‍රමය. ෆින්ලන්තය ලෝකයේ හොඳම අධ්‍යාපනය තියෙන රට. ඒ රහස මොකද්ද? විශ්වාසය. Trust based management. ගුරුවරු සහ විදුහල්පතිවරු මත විශ්වාසය තබා ඉහළ ස්වාධීනත්වයක් ලබා දෙනවා. මධ්‍යම රජයේ පාලනය ඉතාම අවමයි. එංගලන්තයේ ගත්තොත් ඇකඩමික් ක්‍රමය. ඇතැම් පාසල් රජයෙන් ඍජුවම මුදල් ලබාගෙන Tamanගේ කළමනාකරණ ව්‍යුහයක් යටතේ පාලනය කරනවා. එතකොට ජපානය අපි දන්නවා ජපන් තාක්ෂණය ගැන. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනය ලෝකයට ආදර්ශයක්. පාසල සහ ප්‍රජාව අතර තියෙන සම්බන්ධය ඉතාම ශක්තිමත්. පාසල්වල කළමනාකරණ කවුන්සලයට දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් ඇතුළත් වෙනවා. සිංගප්පූරුව ස්කූල් එක්සලන්ස් මොඩල් සොයන් ඇගයීම් ක්‍රමවේදයක් භාවිත කරනවා. 2008 ආරම්භ කරපු පාසල් පාදක කළමනාකරණය ක්‍රමයෙන් ඇවිල්ලා 2023 54 2023 කියන චක්‍රලේඛය හරහා තවත් අපේ ලංකාව තුළ මේ පාසල් පාදක කළමනාකරණය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර මට්ටමේ පාසල් පාදක කළමනාකරණය තිබී ඉහළ ගුණාත්මකකින් යුතු පාසල් පද්ධතියක් බවට පත් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ.
හොඳයි අපි දැන් චක්‍රලේඛයේ ඇතුළට යමු. දැන් අපි ඉන්නේ ඊටාම වැදගත් කොටසක. පාසල් සංවර්ධන සමිතිය. මේ තමයි පාසලේ මව් සංවිධානය. පාසලේ සමස්ත ප්‍රජාවම නියෝජනය කරන ආයතනය. විදුහල්පති තමයි එහි නිල බලයෙන් සභාපති වෙන්නේ. ඔහු තමයි සියලු තීරණවලට වගකිය යුතු පුද්ගලයාත් වෙන්නේ. භාණ්ඩාගාරික කලා කියලා කියන්න බෑ. හරි දැන් අපි බලමු පාසල් සංවර්ධන සමිතියේ සමාජිකයින් කවුද කියලා. පාසලේ සියලුම දරුවන්ගේ දෙමව්පියන් හෝ නීත්‍යානුකූල භාරකරුවන්. අධ්‍යයනකාර මණ්ඩලයේ සියලුම සමාජිකයන්, ඒ කියන්නේ ගුරුවරු. ඒ වගේම ආදි සිසුන් ගණන තීරණය වෙන්නේ ළමයි ප්‍රමාණය මත. ඊට අමතරව පාසල් සංවර්ධන සමිතියට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නියෝජිතයෙක් සම්බන්ධ කරන්න පුළුවන්. හරි දැන් අපි බලමු පාසල් සංවර්ධන සමිතියේ නිලධාරී මණ්ඩලය ගැන. සභාපති කවුද? අපි දන්නවා විදුහල්පති. නිල බලයෙන් විදුහල්පති තමයි සභාපති වෙන්නේ. එතකොට ලේකම් වෙන්නේ දෙමව්පියන් අතරින් බහුතර කැමැත්ත මත තෝරා ගන්නා කෙනෙක්. ඊළඟට අපි කතා කරමු පාසල් සංවර්ධන විධායක කමිටුව ගැන. මේ තමයි පාසලේ තීරණ ගන්න ඒකකය. මෙහි සංයුතිය දැන ගැනීමත් ඉතාම වැදගත්. හරි දැන් අපි බලමු විධායක කමිටුවේ සමාජිකයන් කවුද කියලා. විධායක කමිටුවේ සභාපති වෙන්නේ විදුහල්පතිමයි. ලේකම් වෙන්නේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්. භාණ්ඩාගාරික වෙන්නේ පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකමයි. ඒ කියන්නේ ගුරු මණ්ඩලයේ කෙනෙක්. ඒ වගේම ආදි ශිෂ්‍යයෝ දෙදෙනෙකුත් මේ කමිටුවට ඇතුළත් වෙනවා. ඒ වගේම කලාප කාර්යාලයේ නියෝජිතයෙකුත් මේ කමිටුවට ඇතුළත් වෙනවා. ඒ වගේම සිසුන් සංඛ්‍යාව අනුව දෙමව්පියෝ නියෝජිත සංඛ්‍යාව තීරණය වෙනවා. මෙය 3 සිට 8 දක්වා අවම ගණන 3 වන අතර උපරිම ගණන 8ක් වෙනවා. ඒ වගේම ගුරු සංඛ්‍යාව අනුව ගුරු සමාජිකයන් ගණන තීරණය වෙනවා. ඒතරවල මේ තිරේ දැක්වෙනවා පාසල් සංවර්ධන විධායක කමිටුවට තේරිපත් වන දෙමව්පිය සමාජික සංඛ්‍යාව. ඒ වගේම ගුරු සමාජික ගණන තීරණය වෙන්නේ කොහොමද කියලා. එතකොට ගුරු නියෝජිතයන් සංඛ්‍යාව තෝරාපත් කරගන්නේ ගුරුවරුන්ගෙන් බහුතර කැමැත්ත මත. ඒ වගේම දෙමව්පිය නියෝජිතයන් මහා සභා රැස්වීමකදී තෝරාපත් කරගත යුතුයි. ආදි සිසුන් සෑම විටම දෙදෙනෙකුට පමණයි ඇතුළත් විය හැක්කේ. එතකොට මේ පත් කරගත් නිලධාරීන්ගේ නිල කාලය වෙන්නේ වසර 2ක්. නැවත පත් වෙනවා නම් උපරිම වාර 2කට පමණයි පත් විය හැක්කේ. ඒ කියන්නේ අනුයාත වාර 2ක්. ඒ කියන්නේ උපරිම අවුරුදු 4කට. ඒ කියන්නේ නිලධාරියෙක් පත් වෙලා ඔහුට වසර 2ක කාලයක් නිරතල දරන්න පුළුවන්. ඊට පස්සේ ඔහුට නැවත එම තනතුරටම පත් වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. තව වතාවක් අවශ්‍ය නම් ඔහු පත් කළොත් ඒ තනතුරේ කටයුතු කරන්න පුළුවන්. හැබැයි උපරිම අවුරුදු 4ක් විතරයි. මුල් 2යි ඊට පස්සේ 2යි. ඊට පස්සේ නැවත ඔහුට එම තනතුරට පත් වෙන්න බෑ. ඒක සලුත් අයට දෙන්න ඕන. ඒ වගේම වැදගත් දේ තමයි මේ පත් කරගත් නිලධාරී මණ්ඩලය සෑම වසරකම මාර්තු 31 දිනට පෙර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත යොමු කර අනුමැතිය ලබා ගත යුතුයි. ඒතර සිද්ධි අධ්‍යයනයකදී චක්‍රලයකට අනුව නිලධාරී මණ්ඩලය පත් කරලා තියෙනවද? අනුමැතිය ලබාගෙන තියෙන්නේ මොන දිනවලද? අනුමැතිය ලබාගෙන තියෙනවද? අන්න ඒ වගේ අවස්ථාවලදී දෝෂ හඳුනා ගැනීමේ හැකියාව වලට තියෙන්න ඕන. සිද්ධි අධ්‍යයන ප්‍රශ්න පත්‍රයට අදාළ පළවෙනි වීඩියෝ එකේ කොටස් 3ක් අපි කතා කරා. මොනද ඒ කොටස් 3? පළවෙනි තමයි පාසල් පාදක කළමනාකරණය. අංක 2 පාසල් සංවර්ධන සමිතිය සහ පාසල් සංවර්ධන විධායක කමිටුවේ කාර්යභාරයන්. ඊළඟට නිලධාරී මණ්ඩලය සහ නිලධාරීන් තෝරාපත් කර ගැනීම. ඒතකොට අපිට තව තියෙනවා මේ චක්‍රයකට අදාළ කොටස් 3ක් කතා කරන්න. මොනවද මේ කොටස් 3? මූල්‍ය පාලනය සහ ගිණුම්කරණය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, සංවර්ධන සැලසුම්කරණය. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසට අදාළව අපි මාතෘකා 3 යටතේ කරුණු කතා කරනවා. ඒ වගේම වීඩියෝ එක අවසානයේ අපි මේ 54/2023 චක්‍රයට අදාළව සිද්ධි අධ්‍යයන ගැටලුවක් කතා කරනවා. ඒතර මේ සිද්ධි අධ්‍යයන ගැටලුවක් හැම වීඩියෝ එකක් අවසානයේ අපි කතා කරනවා. ඒතර අපි අවසාන මාසවල සිද්ධි අධ්‍යයන ගැටලු තමයි වැඩිපුරම කතා කරන්නේ. මේ ගැටලු කතා කරද්දී ඔයාලට මුලින් කතා කරපු කරුණු නැවත මතක් වෙනවා. මතක තියාගන්න. සිද්ධි අධ්‍යයනයකදී බය නැතුව උත්තර ලියන්න නම් මේ අධ්‍යාපන පද්ධතිය ගැන හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ නිසා ඒට අවශ්‍ය කරන සම්පූර්ණ දැනුම අපි දෙන්න සූදානම්. ඒතර සම්පූර්ණ වීඩියෝ එක අපි ජනවාරි 1 වෙනි සතියේ ලබා දෙනවා. එහිදී අපි අවබෝධයට අදාළ සම්පූර්ණ වීඩියෝ එකක්, ඊළඟට අභියෝගතාවය සහ සාමාන්‍ය දැනීම සම්පූර්ණ වීඩියෝ එක, වීඩියෝ 3ක් අපි ජනවාරි 1 වෙනි සතියේ ඔයාලට ලබා දෙනවා. ඔබට මෙම විභාගයේ සූදානම් වීමට හොඳම පරිසරයක් අපි සකස් කරලා දෙනවා. අපි දන්නවා අනාගතය නවීන ලෝකයක්. ඒ නවීන ලෝකයට ගැලපෙන විදුහල්පතිවරයෙක් බිහි වෙන්න නම් මෙන්න මේ නවීන තාක්ෂණයත් එක්ක එකතු වෙච්චි මෙන්න මේ නවීන දැනුම සහිත විදුහල්පතිවරු බිහි වෙන්න ඕන. අපේ රටේ අධ්‍යාපනය නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් බවට පත් කිරීමට හැකි විදුහල්පතිවරු බිහි වෙනවා නම් අපේ රටේ අනාගත දරුවන්ට වාසනාවක්, අපේ රටේ අනාගතයට වාසනාවක්.